එල්ලෝරුක්කුම් වනක්කම්. ඔයාලා හැමෝවම Easy Tamil Guide YouTube channel එකට බොහොම ආදරයෙන් පිළිගන්නවා. මම අද මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ 8 වසරේ දූල පුතාලා වෙනුවෙන් දෙවන බස දෙමළ විෂයට අදාළව පළමු වාර විභාගයට එන රචනා මාතෘකාවක් ගැන සාකච්ඡා කරන්න. ඉතින් දුවේ පුතේ ඔයාලා දැනටමත් දන්නවා ඇති ඔයාලගේ දෙමළ පේපර් එකේ අනිවාර්ය ප්‍රශ්නයක් තමයි මේ රචනාව කියලා කියන්නේ. මෙතෙක් 8 වසරේ පළමු වාර විභාග ප්‍රශ්න පත්‍රවල වැඩිපුරම ඇවිල්ලා තියෙන රචනා මාතෘකාවක් තමයි මං අද ඔයාලත් එක්ක කතා කරන්න තෝරගත්තේ. ඔයාලට විභාගෙදී වාක්‍ය 5ක රචනාවක් තමයි ලියන්න ඉන්නේ. මේ වාක්‍ය 5ක රචනාව වෙනුවෙන් ලකුණු 10ක් ඔයාලට හිමි වෙනවා. ඉතින් පුතේ අද අපේ රචනා මාතෘකාව තමයි පිරන්දනාල් විලා. පිරන්දනාල් විලා කියලා කියන්නේ උපන්දින උත්සවය. හොඳයි අපි බලමු මේ පිරන්දනාල් විලා කියන රචනා මාතෘකාවට කොහොමද දෙමළ බසින් වාක්‍ය 5ක රචනාවක් ලියන්නේ කියලා. එහෙමනම් අපි යමු වීඩියෝ එකට. හොඳයි අපේ මාතෘකාව තමයි පිරන්දනාල් විලා. ඒ කියන්නේ උපන්දින උත්සවය. දැන් පුතේ උපන්දින උත්සවය ගැන අපිට වාක්‍ය 5ක් තමයි ලියන්න තියෙන්නේ. අපි බලමු පළවෙනි වාක්‍ය කොහොමද ලියන්නේ කියලා. ඔව් අපිට පළවෙනි වාක්‍ය විදිහට ලියන්න පුළුවන් ගිය අවුරුද්දේ මගේ උපන්දින උත්සවය ගොඩක් විශේෂ විදිහට පැවැත්ුණා කියලා. නේද? මෙතනදී ඔයාලගේ උපන්දිනේ තියෙන දිනය මාසය සහ දිනය ලියන එක අත්‍යවශ්‍ය නැහැ. අපිට සරල අදහසක් එන විදිහට උපන්දින උත්සවය ගැන සරල අදහස් ප්‍රකාශ කරන්න ඕනේ මේ රචනාවේදී. ඒක නිසා සරල අදහසක් එන විදිහට පුංචි වාක්‍ය පහක් ලියුවාම හොඳටම ප්‍රමාණවත්. ඒක නිසා පුතාලට ලියන්න පුළුවන් පළවෙනි වාක්‍ය විදිහට கடந்த வருடத்தில் என் பிறந்த நாள் விழா மிகவும் சிறப்பாக நடைபெற்றது. ඒකේ අදහස තමයි கடந்த வருடத்தில் கடந்த කියලා කියන්නේ පුතේ පසුගිය வருடத்தில் අවුරුද්දේ ගිය අවුරුද්දේ එන් පිරන්ද නාල් විලා එන් කියන්නේ මගේ පිරන්ද නාල් විලා උපන්දින උත්සවය මිහවුම් ඒ කියන්නේ ගොඩක් සිරපාහ විශේෂ විදිහට නඩයිපෙට්‍රදු පැවැත්තුණා. ගිය අවුරුද්දේ මගේ උපන්දින උත්සවය ගොඩක් විශේෂ විදිහට පැවැත්තුණා. හොඳයි. දැන් පුතාලා හොඳට මතක තියාගන්න අපි මේ රචනාව ලියන්න ඕන අතීත කාලයෙන්. නේද? ඔයාලගේ පහුගිය උපන්දිනයක් ගැන තමයි ලියන්න ඕන. ගිය අවුරුද්දේ තිබිච්ච උපන්දිනය ගැන. හොඳයි. දැන් කියන්න බලන්න අපිට දෙවෙනි වාක්‍ය විදිහට මොනවද ලියන්න පුළුවන්? ඔව් දෙවෙනි වාක්‍ය විදිහට අපිට ලියන්න පුළුවන් මගේ යහළුවොත් නෑදෑයොත් ඒ උත්සවයට පැමිණියා කියලා. නේද? අපි කොහොමද මේ වාක්‍ය ලියන්නේ? எனது நண்பர்களும் உறவினர்களும் அந்த விழாவிற்கு வந்தார்கள். අපි බලමු අදහස. எனது මගේ නන්බර්හලුම් යහළුවොත් නන්බර්හල් කියන වචනේට පුතේ කියන ප්‍රත්‍යය ඇවිල්ලා තියෙන. එතකොට අත් කියන අදහස එනවා නේද? නන්බර්හලුම් යහළුවොත් උරවිනර්හලුම් නෑදෑයොත් උරවිනර්හල් කියන්නේ නෑදෑයෝ උරවිනර්හලුම් කියන්නේ ප්‍රත්‍ය එකතු වෙලා නෑදෑයොත් කියන අදහස. අන්ද විලාවිට්කු ඒ විලාවිට්කු උත්සවයට වන්දාර්හල් ආවා. මගේ යහළුවොත් නෑදෑයොත් ඒ උත්සවයට ආවා. හොඳයි දැන් ඔය විදිහට ලියන්න පුළුවන් නම් ඔන්න අපි වාක්‍ය දෙකක් ලියලා තියෙනවා. ඊළඟට අපි බලමු තුන්වෙනි වාක්‍ය. හොඳයි තුන්වෙනි වාක්‍ය විදිහට අපිට මොනවද ලියන්න පුළුවන්? අපිට ලියන්න පුළුවන් අපිට ඒ දවසේ ගොඩක් තෑගි හම්බුණා කියලා නේද? කොහොමද අපි මේ වාක්‍ය ලියන්නේ? ඔව්. අන්රු එනකු පල පරිසුහල් කිඩයිතන. ඒ කියන්නේ අන්රු කියලා කියන්නේ පුතේ එදා. ඒ කියන්නේ දවසේ උපන්දිනේ දවසේ. එදා එනකු මට පල පරිසුහල් පල කියලා කියන්නේ ගොඩක් පරිසුහල් තෑගි කිඩයිතන ලැබුණා. මෙතන බලන්නකෝ පරිසුහල් කියලා කියන්නේ බහුවචන පදයක් නේද? අප්‍රාණවාචී බහුවචන පදයක්. මෙතන එහෙමනම්
ඒ පදයට අනුව තමයි ක්‍රියාව හැදිලා තියෙන්නේ නේද? කිඩයිත්තන අපි අප්‍රාණවාචී බහුවචන පදයක් නිසා අන කියන ප්‍රත්‍යයෙන් මෙතන ක්‍රියාපදේ අවසන් කරලා තියෙනවා අතීත කාලෙන් නේද? එනක්කු කියන එක අනුක්ත වෙලා තියෙන්නේ. උක්ත ස්වරූපෙන් නෙවෙයි තියෙන්නේ. එතකොට මම නෙමෙයි ක්‍රියාව කරන්නේ නේද? පරිසුහල් කිඩයිත්තන තෑගි ගොඩක් ලැබුණා කියන අදහස තමයි මෙතන ප්‍රධාන වෙන්නේ. අන්රු එනක්කු පල පරිසුහල් කිඩයිත්තන එදා මට ගොඩක් තෑගි ලැබුණා. හොඳයි දැන් ඔන්න වාක්‍ය 3ක් ලිව්වා. ඊළඟට බලමු අපි 4 වෙනි වාක්‍යය. ඔව් අපිට 4 වෙනි වාක්‍ය විදිහට ලියන්න පුළුවන් එනදු අම්මා ඕර් අලහාන ආඩයි පරිසාහත් තන්දාර් කියලා. මොකක්ද ඒකේ අදහස? එනදු අම්මා මගේ අම්මා ඕර් අලහාන ආඩයි. අලහාන කියන්නේ පුතේ ලස්සන, ආඩයි කියන්නේ ඇඳුමක්. මෙතන ඕර් කියලා මම දාලා තියෙන්නේ එකක් කියන අදහස. ඔරු කියන අදහස. දැන් බලන්නකෝ මම මෙතන යොදලා තියෙන්නේ ඕර් කියලා වචනයක්. ඔරු කියන වචනේ නෙවෙයි. ඒකට හේතුව තමයි පුතේ මෙතන අලහාන කියන වචනේ මේක විශේෂණ පදයක්නේ. ලස්සන ඇඳුම අලහාන ආඩයි. එතකොට මේ විශේෂණ පදය පටන්ගෙන තියෙන්නේ ස්වරාකුරකින්නේ. ඒක නිසා අපි එකක් කියන අදහස දෙන්න නම් ස්වරාකුරකින් පටන් ගන්න වචනයක් ඉස්සරහට දාන්න ඕන ඔරු නෙවෙයි ඕර් කියන වචනේ. ඒකයි මෙතන ඕර් කියන වචනේ මම දාලා තියෙන්නේ. ඕර් අලහාන ආඩයි ලස්සන ඇඳුමක් පරිසාහත් තන්දාර්. පරිසු කියලා කියන්නේ ඔයාලා දන්නවා තෑග්ග. එතකොට පරිසාහ පරිසු කියන වචනයට නාම පදයට ආහ කියන ප්‍රත්‍ය එකතු වෙලා තියෙනවා. තෑග්ගක් ලෙස කියන අදහස. එතකොට තෑග්ගක් විදිහට තන්දාර් දුන්නා අම්මා දුන්නා නේද? එනදු අම්මා කියන උක්තයට අනුව තමයි මේ ක්‍රියාපදේ හැදිලා තියෙන්නේ. තන්දාර් අතීත කාල ක්‍රියාපදයක්. හොඳයි ඊළඟට අපිට අන්තිම වාක්‍ය විදිහට ලියන්න පුළුවන් அது ஒரு மறக்க முடியாத மற்றும் மகிழ்ச்சியான நாள் ஆக இருந்தது. මොකක්ද ඒකෙන් කියන්නේ? ඔව් අපිට රචනාව අවසන් කරන්න අන්තිම වාක්‍ය විදිහට ලියන්න පුළුවන් ඒ දවස දැන් උපන්දින දවස අපිට සාමාන්‍යයෙන් අමතක නොවන දවසක් නේද? අපිට විශේෂ දවසක් නේ. ඒක නිසා අපිට ලියන්න පුළුවන් ඒ දවස මට අමතක කරන්න බැරි ගොඩක් සතුටුදායක දවසක් වුණා කියලා. හොඳයි මේ වාක්‍යයෙන් කියවෙන්නේ අදු ඔරු මරක්ක මුඩියාද. ඔව් මෙතන අදු කියලා කියන්නේ ඒක. ඒකෙන් අදහස් වෙන්නේ උපන්දින උත්සවය. ඔරු මරක්ක මුඩියාද. මරක්ක මුඩියාද කියන්නේ අමතක කරන්න බැරි. ඒක අමතක කරන්න බැරි. මට්රුම් කියලා කියන්නේ පුතේ සහ. මහිල්චියාන සතුටුදායක නාල් දවසක් ආහ ඉරුන්දදු විදිහට පැවතුණායි කියන්නේ මට ඒක අමතක කරන්න බැරි සතුටු දවසක් වුණා කියන අදහස. හොඳයි මං හිතනවා දැන් දුල පුතාලට මේ විදිහට මම මේ කියලා දුන්න විදිහට නිවැරදිව රචනාව ලියන්න පුළුවන්. මේ මාතෘකාව විභාගෙට ආවොත් පුතාලා හොඳට මතක තියාගන්න ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන අක්ෂර වින්‍යාසය ගැන. ඒ කියන්නේ අකුරු අපි නිවැරදිව ලියන්න ඕන. මෙතන මූර්ධජන යන්න එන්න ඕන තැන් වලට මූර්ධජන යන්න ලියන්න ඕන නේද? දන්තජන යන්න එනවා නම් ඉතින්ට දන්තජන යන්න ලියන්න ඕන. මේ ලයනු ගැන සැලකිලිමත් වෙන්න ඕන, රයනු ගැන සැලකිලිමත් වෙන්න ඕන නේද? ඒ විදිහට අක්ෂර වින්‍යාසය ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න රචනාව ලියද්දී. ඒ වගේම අකුරු හොඳට පැහැදිලිව ලොකුවට ලියන්න. ප්‍රශ්න පත්‍රයේ ලියද්දී චූටි අකුරු ලියන්න එපා. පැහැදිලිව පේන විදිහට ලස්සනට ලොකුවට අකුරු ලියන්න. එතකොට ඒකත් හේතුවක් වෙන්න පුළුවන් ඔයාලගේ ලකුණු වැඩි වෙන්න. නේද? ලස්සනට පිළිවෙලට රචනාවක් ලියලා තියෙනකොට අපිට එකපාරම බලන කෙනාට ඒක ලකුණු දෙන්න හිතෙනවා. නේද? පිළිවෙලට තියෙන නිසා. හොඳයි. ඒ වගේම පුතේ කියන්න ඕනේ මේ රචනාව ඔයාලා කටපාඩම් කරගන්න එපා. මම කියන දේ තමයි කටපාඩම් කරන්න එපා කිසිම දෙයක්. වඩා වැදගත් වෙන දේ තමයි මේක අවබෝධ කරගන්න එක. මොනවද අපි ලියන්නේ කියන එක සිංහල අදහස ඔලුවට දාගන්න. අමාරුම නම් කටපාඩම් කරගත්තර කමක් නැහැ. නමුත් අපි කරන්න ඕන දේ තමයි මේ ලියන්න ඕන දේවල් මේ දේවල් ලියන්න ඕනේ කියන එක ඔලුවට දාගන්න එක. අකුරුත් එක්ක. හොඳයි. ඉතින් මම ඔයාලා හැමෝටම සුබ පතනවා මේ පාර වාර විභාගයේදී රචනාවට සම්පූර්ණ ලකුණු ගන්න ලැබෙන්න කියලා. ඉතින් පුතේ ලකුණු 10ක් හම්බෙනවා
මේ රචනාවට වාක්‍ය පහ නිවැරදි අක්ෂර වින්‍යාසය සහිතව ලියලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට ලකුණු 10 ගන්න එක අමාරු දෙයක් නෙවෙයි. ඉතින් හොඳට මේක පුරුදු වෙලා යන්න. හොඳයි. ඉතින් පුතේ අද අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කළේ පිරන්දනාල් විලා කියන මාතෘකාවට අනුව කොහොමද අපි වාක්‍ය පහක් දෙමළෙන් ලියන්නේ කියලා. ඉතින් ඔයාලා තාමත් Easy Tamil Guide YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. අපි තවත් දවසක තවත් රචනා මාතෘකාවකින් මුණ ගැහෙමු. එතෙක් ඔබට සුබ දවසක්. වණකම්.